නුඹ දැන නොසිටියාට මට පැහැදිලි ලෙසම පේනවා නුඹට ශිල්ප දුනහොත් මා අමාරුවේ වැටෙන බව. අනේ පුතේ අනේ මේ යෞවනයා අහිංසකෙක් බවයි ගුත්තිල පුතේ අපිට නම් හැංගී යන්නේ. ඒ නිසා වීණා ශිල්පේ දුන්නට කමක් නෑ පුතේ. අනික මේ දරුවා කියනවනේ අපිට අත්පා මෙහෙවරක් කරන බව නේද? හොඳයි. මෑණියන් සහ පියාණන් කියන නිසා මම මූසිලට වීණා ශිල්පය කියා දෙන්න. දන්නවනේ මම මව්පිය දෙපළගේ වචනයට ගරු කරන බව. අනේ පුතේ. මමත් ගුරුතුමාට ප්‍රතිඥාවක් දෙනවා. සුවච කීකරු ගෝලයෙක් ලෙස ශිල්ප හදාරනවා මිස ඔබතුමාගේ හිත රිදෙන යමක් නොකරන බවට. ඔබේ මව්පියන්ගේ සියලු අත්පා මෙහෙවර මගේ දෑතින්ම සිදු කරන බවට මම පොරොන්දු වෙනවා පඬිතුමනි. පුංචි බාධා කිරීමක් සිදු කරනවා සදහැවතුනි. අප ඔබට මතක් කර සිටිනවා